ඔන්න අපි තුන්දෙනාත් එක්ක මාතර තියෙන තොරන් බලන්න ආවා. සුදු පුතාගේ පළවෙනි අත්දැකීම තමයි මේ. ලයිට් ගොඩක් නිසා අය හොඳට බලාගෙන ඉන්නවා මොකද්ද මේ කියලා. අපි තොරන් 5ක් විතර බැලුවා. අපි පළවෙනියට ගියේ වෙලේගොඩ තොරණ බලන්න. ඒකේ කතාව තමයි සිදුහත් කුණු චරිතාපදානය. අපි යන අතරේ දැක්ක ලස්සන පන්සලක් තමයි මේ ශ්‍රී වාලුකාරාමයේ පන්සල. හරිම ලස්සනට සැරසිලි කරලා තිබුණා. අපි මේ දැන් යන්නේ දෙවනි තොරණ බලන්න. ඒක තියෙන්නේ වල්ගම. මේ තොරණේ කතා වස්තුව තමයි චුල්ලපදම ජාතකය. අපි තුන්දෙනාත් එක්ක ඊළඟට ගියේ නෝපේ තියෙන තොරණ බලන්න. මේකේ කතා වස්තුව තමයි චුල්ල දනුද්දර ජාතකය. අපි මෙතන ටිකක් වෙලා ඉඳලා තොරණත් බලලා ඊළඟට ගියේ මාතර වෙරළ තීරයේ තියෙන තොරණ බලන්න. මාතර වෙරළ තීරයේ තියෙන තොරණේ කතා වස්තුව තමයි මාගන්දි කතා වස්තුව. අපි අවසානට බලන්න ගියේ මාතර සනජ්ජාසූරිය ක්‍රීඩාංගණයේ තිබුණ තොරණ. ඒකේ කතා වස්තුව තමයි මහා සීලව ජාතකය. අපි ඊට පස්සේ තොරන් බලලා ඉවර වෙලා රැටත් කාලා 12 විතර වෙනකොට ගෙදර ආවා. එහෙනම් තවත් දවසකින් හමු වෙමු. Thank you for watching. Subscribe කරන්න අමතක කරන්න එපා.